Hello ළමයි, welcome back to my YouTube channel. අද උදේ ඉඳන්ම මම පාඩම් කරනවා කියලා තමයි හිතාගෙන හිටියේ. හැබැයි මම මේ ගෙදර යන ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් මම ඊරිද දවසේ ස්ටඩි vlog එකක් කරන්න හිතාගෙන තමයි හිටියේ. හැබැයි ඉතින් ඒක වෙනස් වුණා. ඉතින් මම සඳුදා උදේ සුපුරුදු විදියටම දුකින් උනත් ගෙදර ඉඳලා ඔෆිස් ආවා. ඊට පස්සේ ඉතින් ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුණා ඉවර කරගන්න. ඉතින් මම ඒ වැඩ ටිකත් කරා. ඉතින් දවසේ වැඩ ටිකත් ඉවර කරලා දැන් මේ හවස් වෙලා බස් එක යනකම් තමයි ඉන්නේ බෝඩිමට යන්න. මම සාමාන්‍යයෙන් සිකුරාදා වෙන්නේ කවද්ද කියලා ඉන්නේ ගෙදර යන්න. ඉතින් හැමදාම ගෙදර යන එකත් වේදම් වැඩි තමයි. හැබැයි ඉතින් කොච්චර හිතුවත් ලබන සෙනසුරාදා නම් ගෙදර යන්නේ නැහැ බෝඩිමට වෙලා පාඩම් කරනවා කියලා. ඉතින් ඒක වෙන්නේ නැහැ. සිකුරාදා හවස කොහොම හරි ගෙදර යන්න තමයි බලන්නේ. ඉතින් මේ සෙනසුරාදා මට ගෙදර යන්න උනේ නැහැ. මොකද අපේ බෝඩිමේ නංගිගේ බර්ත්ඩේ එක තිබුණා. 유난히도 캄캄한다면 나 홀로 너를 생각하네 이런 기분 설명할 수 good morning ළමයි. ඔන්න ඉතින් උදේ පාන්දර hina වෙලා ඔෆිස් යන ලෑස්ති වෙලා හිටියට මගේ හිත නම් කියන්නේ ගෙදර යන්න කියලාමයි. ඒත් ඉතින් ඒක වෙන්නේ නැති දෙයක් නේ. ඉතින් ඒක මම දන්න නිසා තමයි මම මේ hina වෙලා ඉන්නේ. 한다면 나 홀로 너를 생각하네 이런 기분 설명할 수 없어 원래 이맘쯤 너와의 여행을 생각했었는데 මට යන්න බෑ. ඒවට මම යනවා. කොහොම හරි මම බස් එකට නම් ආවා. දැන් වෙලාව 7:45යි. දැන් බස් එකේ යන ගමන් ඉන්නේ. ඉතින් මේ බස් එක ක්ලයන්ට් ප්ලේස් එකට යනකොට 8:20 8:22 වගේ වෙනවා. 8:00ට කලින් ඇටෙන්ඩන්ස් දාන්න තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නෑ. 한다면 나 홀로 너를 생각하네 이런 기분 설명할 수 없어 원래 이맘쯤 너와의 여행을 생각했었는데 මම ඔෆිස් එකට ආවා. මම දැන් ඔයාලට කියන්නම්කෝ මේ දවස්වල මොකද වෙන්නේ කියලා. මේ දවස්වල මොකද වෙන්නේ කිව්වොත් ළමයි එක්සෑම් ඉවරයක් නැති එක්සෑම් තමයි. ඔක්තෝබර් 29 වෙනිදායි නොවැම්බර් 20 වෙනිදායි මට එක්සෑම් එකක් තියෙනවා. මේ සබ්ජෙක්ට් දෙක මට ඉපාම කරපු සබ්ජෙක්ට් දෙකක් මට පුදුම වදයක් තමයි දෙන්නේ. ටී ටයිම් එකට නම් මම යන්නේ තේ බොන උමනාවකටම නෙමෙයි පොඩි රෙස්ට් එකක් ගන්නත් එක්ක. ස්කූල් කාලේ වගේම මම දැන් ටී ටයිම් එක එනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ලන්ච් එක එනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඕෆ් වෙන්නේ කීයටද කියලා බලාගෙන ඉන්නවා. 유난히도 캄캄한다면 나 홀로 너를 생각하네 ඕෆ් වෙලා බෝඩිමට ආව ගමම මම මේ ෆෑන් එකක් අල්ලගෙන කරන්නේ මේ ෆෑන් එකේ ඉර අපි දෙන්නට පුදුම වදයක් තමයි දුන්නේ. මේක ගැලවිලා සද්දයක් එන්න ගත්තා. ඉතින් අපි දෙන්න දාඩිය දාගෙන තමයි නිදාගත්තේ. ඉතින් ආව ගමම ඒක ගලවලා දූවිලිත් පිහදාලම හයි කරා. 한다면 나 홀로 너를 생각하네 මේ සැරේ නම් මට වද දෙන සබ්ජෙක්ට් දෙකම ඉවරයක් කරලම තමයි නතර වෙන්නේ කියලා හිතාගෙන මම පාඩම් කරන්න පටන් ගත්තා. දැන් රෑ වෙලා අපි රෑටත් කාලා තමයි මේ පාඩම් කරන්න පටන් ගත්තේ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් දෙවෙනි ලෙවල් එක කම්ප්ලීට් කරනවා කියලා තමයි මම හිතාගෙන හිටියේ. හැබැයි ඉතින් ට්‍රේනින් යන ගමන් මට ඒක කරගන්න ටිකක් අමාරු වුණා. මොකද රෑට ඇවිල්ලා පාඩම් කරන එක ටිකක් අමාරුයි. හැබැයි ඉතින් තවම කාලේ තියෙන නිසා මම උත්සාහ කරනවා බැරි වෙන එකක් නෑ කියලාමයි හිතෙන්නේ. දැන් නම් රෑ වෙලා මම අද දවසට තිබ්බ පාඩම් වල ටික ඉවර කරා. දැන් මම නිදා ගන්න තමයි හදන්නේ. vlog එක ඉවරයි කියලා නේද හිතුවේ? vlog එක ඉවර නෑ ළමයි. මේ තමයි සෙනසුරාදා මට ගෙදර යන්න බැරි වුණු හේතුව.
අපේ බෝඩි මේ අක්කගේ ලොකු බබාගේ බර්ත්ඩේ පාටි එක තිබුණනේ. ඉතින් ඒ නිසා තමයි මට සෙනසුරාදා ගෙදර යන්න බැරි වුණේ. මං ඔයාලට කලිනුත් කිව්වනේ. ඉතින් මේ විදිහට තමයි අපි ඒකට රෙඩි වුණේ. සමහර වෙලාවට මගේ මොලේ අතුරුදහන් වෙනවා ළමයි. ඔන්න බලන්නකො වෙන දේ. එහෙම තමයි ඉතින් නේද? කරන කියන හැමදේම එකපාරින්ම හරියන්නේත් නැහැනේ. ඔන්න ඉතින් අපි කට්ටිය මහන්සි වෙලා ලස්සනට මේ වැඩේත් ඉවර කරා ළමයි. පහලින් කමෙන්ට් එකක් දාන්න ලස්සනයිද කියලා. ඕන්න අපේ බර්ත්ඩේ ගර්ල් ආවා කේක් කපන්න යන්නේ. එයාගේ මූණ පේන්නේ නැහැ. එයා කේක් එකට වැහිලා. එයා පොඩ්ඩක් ලැජ්ජ වෙලා ඉන්නේ මේ වෙලාවේ. එහෙනම් ළමයි අදට මම ගිහින් එන්නම්. ඉස්සරහට ස්ටඩි ව්ලොග්ස් ගොඩාරියක් එන්න තියෙනවා. මොකද මට එක්සෑම් නේ. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා අතරින් මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මේ හැම දෙයක්ම මම සතුටින්ම බාර ගන්නවා. ඉතින් ඒ හැම දෙයක්ම කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් ඉස්සරහට කියන්නේ ස්ටඩි ව්ලොග්ස් වලින් හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.